හරි මහන්සි. හරි දස්නේ නේද? ෆෑන් එකක් එහෙම නැද්ද මෙහෙ? ආ තියෙනවා පොඩ ෆෑන් එක දාමුකෝ පම්මෝ පුදුම රස්නේ. පම්මෝ හරි අමාරුයි ඉතින්. හොම්බේ උඹගේ සයිස් එක සෑහෙන්න මහත් වෙලා. ඔව් ඉතින් වැඩක් කරන්නේ නැහනේ කකා බිබියෝ හේ ඉන්නව ඇති නේද? ෆෝන් එකත් ඔබ ඇත්තද? ඒක නෙමෙයි මේ උඹ දැන් රඟත් පානවා නේද? මිනිස්සු බලනවද මං ඔබ? ඇත්තද බලනවද? ළමයි ඉන්ටර්නැෂනල් ස්කූල් වලටම නේද යන්නේ? හොම්මෝ කොහොමද බං ඔය රස්සාවෙන් මගේ මිනිස්සු ඔච්චර දෙයක් කරන්නේ? නිවන්න පුළුවන් නැති නෝවා. කරගන්නවද? කරගන්න පුළුවන් නම් කමක් නැහැ ඉතින්. තේත් හදලා. thank you. උඹට දැන් තේත් හදන්න පුළුවන්ද? බලමු බීලා ඉස්සර නම් ඉතින් වතුර එකක්වත් ලිපේ තියාගන්න නැතුව දන්නේ නැතුව නේද හිටියේ. බලමුකෝ බීලා. මොකද මන් තේ හදන්නේ? එළු හුච්ච එකක් බිව්වා වගේ. ෂේ. කවන්නේ. හදපු තේකනේ සීනිත් නෑනේ බම් මේක. උඹ හිතුවද මට සීනි කියලා? සීනි නැතුව තේ දෙන්නේ? හරි කමක් නෑ. මෙන්න මේක ගිහින් විසික් කරපන් ඕවා බොන්න බෑ. මේ ඒක නෙමෙයි ළමයි ඉංග්‍රීසියෙන් කතා කරනවද? ඉංග්‍රීසියෙන් පුළුවන්ද? ඉන්ටර්නැෂනල් ගියාට ඉතින් ඉංග්‍රීසි පුළුවන්ද දන්නේ නෑනේ. පුළුවන්ද මෙයා පොඩි එක්කෙනාට එහෙමත් පුළුවන්ද? ඇත්තද? මේ අම්මෝ මාමා ඇදිලා ගිහිල්ලා නැන්නත් ඇදිලා ගිහිල්ලා අයියෝ නැන්දේ ඔයාලගේ ඇගේ හැටි මේ කන්න දෙන්නේ නැද්ද මං අම්මට තාත්තට? ඔබ බලන්නේ නැද්ද අම්මට තාත්තට? අම්මට තාත්තට බලන්න එපා බලපංගෝ හැටි කොච්චර මහතට හිටපු දෙන්නෙක්ද ඔය? නැද්ද නැන්දි? කොච්චර මහතට හිටියද ඔය දෙන්න? ඇදිලා ගිහිල්ලා මේකි මහත් වෙනවා ඔය දෙන්න කෙට්ටු වෙනවා. හරියට කන්න දීපන් අම්මට තාත්තට. නේ ඉතින් හොඳයි සිවිලිනුත් ගහලා නේද ටොයිලට් වල මේව ඉස්සෙල්ලා එහෙම කරලා තිබ්බේ නෑනේ උඹට සල්ලි නේ හරි බා කවන්නේ කාට හරි හරියනවනම් කවන්නේ අපිනේ දන්නේ උඹලා ඉස්සර හිටපු විදිහ පොඩි කාලේ මේ හුජ්ජ කෙල්ලනේ බං අපි මේ අතින් අල්ලගෙන උඹව ගියේ උඹ මේ දැන් හෙන්න පිටියට කවන්නේ කාට හරි හරියනවනම් මං ඉස්සෙල්ලා කිව්වා වගේ හරි කමක් නෑ. ඔව් බං බත් ටිකක් කමු මොන හරි තියෙන දෙයක් හදලා ගනින් කමක් නෑ. පොඩක් මං වොෂ් එකක් දාගෙන එන්න බාත්රූම් එකක් තියෙනවද? මේ හරි දාඩියයි බං. හරි දාඩියයි. ඉතින් මම වොෂ් එකක් දාගෙන එන්නම්කෝ. අම්මෝ